අභිඥාලාභී උතුම් මහරහතන් වහන්සේ නමක් වන අපගේ නාගසේන මහරහතන් වහන්සේ තමයි මෙහි මේ කියා දෙන්න ලස්සන උපමා කතා මිලිඳු කියන රජ්ජුරුවන්ට කියලා දුන්නේ. බලන්න මේ උපමා කතාවල අද අපි ඉගෙන ගන්න එක කතාවක්. බෝරුවාගේ එක් අංගයක් ගැනීම ගැන කතාව. එතකොට මේ කතාවේ උපමාව බූරුවෙක්. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම. මහරජතුමනි බූරුවාගෙන් එක් අංගයක් ගත යුත්තේය. එතකොට රජුරු ඇහුවා ස්වාමීනි බූරුවාගෙන් ගත යුතු එක් අංගේ මොකක්ද? මහරජාණෙනි බූරුවා කසල ගොඩ අසල හෝ හතරමං හන්දියක හෝ ගම්දොර කොඩක හෝ වීපතු රැස දැමූ තැනක හෝ යම් තැනක නිදයිද ඔහු නින්ද බහුලව නොකරයි. ඒ බූරුවාගේ ස්වභාවය. ඌ ඕන තැනක නිදනවා කියනවා. හැබැයි ඒ හැම තැනකම නිදද්දි නින්ද බහුලව කරන්නේ. ඌගේ නින්ද හරි කෙටි නින්දක් තියෙන්නේ. නින්දේ ගොඩාක් ඇලී ගලී වාසය කරන එකෙක් නෙමෙයි බූරුවා කියන සතා. ඔන්න බූරුවාගෙන් අපි අංගයක් ගන්නවා. තමන්ගේ ජීවිතේ දියුණුව කැමති කෙනා, තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය කැමති කෙනා මේ බූරුවාගේ ජීවිතේ දිහා බලලත් බූරුවාව උපමා කරගෙන ඒ බූරුවාගේ ළඟ තියෙන එක අංගයක් ගන්නවා. ඌ බහුල වශයෙන් නිදන්නේ නේද කියන අංගය. නාගසේන මහරහතන් වහන්සේ තෝරනවා මහරජාණෙනි ඒ අයුරින්ම පිළිවෙතේ යෙදෙන භික්ෂුව තන ඇතිරියේත් කොළ ඇතිරියේත් ලී ඇඳේත් පොළොවේත් යම් හෝ තැනක සංකඩ අතුරා නිදාගත යුත්තේය. ඒ නිදාගන්නේ කොතනද කියන එක අදාළ නැහැ. එයා Tamanට යම් යම් තැනක් ලැබෙනවා නම් වාසය කරන්න ඒ ලැබෙන තැන පොඩ්ඩක් සැතපෙනවා. ලැබෙන්නේ කොයි වගේ තැනකද? ඒ ලැබෙන තැන සැතපෙනවා. ඒක ඇඳක් වෙන්න පුළුවන්. ඒක පොළොවක් වෙන්න පුළුවන්. ඒක නිකම්ම නිකන් තනකොළ ගොල්ලක් වෙන්න පුළුවන්. සොහනක බිමක් වෙන්න පුළුවන්. හොඳට සම මට්ටමට තියෙන පොළොවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් මේ කඩතුළු සහිත ගල්බොරළු සහිත තැනක් වෙන්න පුළුවන්. ඒ කොතනක වුණත් භික්ෂුව සැතපෙනවා. ඒ කිව්වේ සැතපීම පිණිස මහා සුවයක් මහා පහසුවක් මෙයා හොයන්නේ. යම් යම් හෝ සනක සැතපෙනවා. හැබැයි ඒ කොතනක සතපුණත් නිନ୍ଦ බහුලව නොකළ යුත්තේය. නිදා ගැනීම කියන ක්‍රීඩාවට අහු වෙන්නේ නැහැ. නිନ୍ଦ කියලා කියන්නේ මේ සත්වයාගේ ජීවිතේ මේ මනුස්සයාගේ ජීවිතේ ගොඩාක් ප්‍රමාදයට පත් කරන්න හේතු වෙන ප්‍රමාදයෙන්ම බහුලව උපදින ක්‍රීඩාවක් වගේ එකක්. නිନ୍ଦ කියන එක විශේෂයෙන් භික්ෂුවකගේ ජීවිතයට ගොඩාක් කරදරයක්. බහුලව නින්දට හුරු වුණොත් එහෙම අපි තුම භික්ෂුවක් වුණා කියලා අනිවාර්යයෙන්ම මං දානෙන් පස්සේ සැතපෙනවා. අනිවාර්යයෙන්ම මම මේ වෙලාවට සැතපෙනවා. එහෙම යා හුරුවක් ඇති කරගත්තොත් එහෙම ඒක හරි බාධාවක් භික්ෂුවගේ ජීවිතේට. මහරජාණෙනි බූරුවාගේ එක් අංගයක් ගත යුත්තේ ඕන ඔය අයුරිනි. බලන්න එතකොට උපමාව. උපමාව තමයි අර බූරුවාගේ චර්යාව. බූරුවා බොහොම කෙටි වෙලාවක් මොන තැනක නිදාගත්තත් නිදාගන්න යා නිନ୍ଦ බහුලව කරන්නේ. ඒකම ගන්නවා පිළිවෙත් පුරන භික්ෂුව. කොයියම්ම තැනක හෝ සැතපෙන්න ලැබුණොත් එතන සැතපෙනවා. හැබැයි ඒ සැතපෙන තැන නිନ୍ଦ බහුලව කරන්නේ. නාගසේන මහරහතන් වහන්සේ අහනවා මහරජාණෙනි ඔබට මතකද දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් මෙසේ වදාළ බව? මහරජා මහණෙනි මෙකල මාගේ ශ්‍රාවකයෝ අප්‍රමාදීව කෙලස් තවන වීරිය යුතුව ප්‍රධාන වීරිය තුල කොට්ටේ පිනිස හිසට දර කඩ සතා තබා සැතපී වාසය කරයි. ඒ කාලේ කලක් තිබුණා පින්වතුනි. ওই වීරියවන්ත රහතන් වහන්සේලා අරහත්ත්වයට පළමුව අරහත්ත්වයට පත් වෙන්න කලින් සාමාන්‍ය සැතපීම පිණිස පාවිච්චි කළා නැහැ කවදාවත් අර සුවපහසු කොට්ට. මේ සුවපහසු කොට්ටේ පාවිච්චි කරපු ගමන් කොට්ටේ හේතු කරගෙන කොට්ටේ තියෙන සනීපෙට වැඩිපුර නිින්ද යනවනේ. එතකොට ඒ උත්තරම නිසා කොට්ටයක් වෙනුවට තියාගෙන තියලා තියෙන්නේ සාමාන්‍ය නිකන් ලී කොටයක් වගේ එකක්.
ඒ මත හිස තියාගෙන සැතපුණා. ඒ මත හිස තියාගෙන සැතපුණාම ලොකු වෙලාවක් නින්ද කියන එක ලැබෙන්නේ. මොකද නින්ද කියලා කියන්නේ ප්‍රමාදයේ පැත්තට බර එකක්. මේ ශරීරය කියලා කියන්නේ හරි ඉක්මනට අලස වෙන එකන්නේ. ශරීරයේ ඉක්මනට කැමති විවේකයක් ලබන්න. ඒ ශරීර විවේකයේ ගොඩාක් වෙලාවට නිින්දෙන් තමයි ශරීරය හොයන්නේ. අපි නිදා ගන්නකොට පින්වතුනි අපි නිින්දට ගත කරන කාල වකවානුව අපේ ආයුෂය ගෙවෙන කාල වකවානුවක් නෙමෙයිද? ආයුෂය ගෙවිගෙන යනෝනේ. අපි රාත්‍රියේ නිදාගත්තට ඒ නිදා ගන්න මොහොතේ අපේ ආයුෂ නිදන්නේ. ආයුෂය ගත වෙනවා. අනුනු සෝචිය ජාතක පුවතේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර්ථයක් ඉස්මතු කළා. ඔබ ගමනක් යන විටදී ඔබට වඩා වේගෙන් ඔබේ ආයුෂයේ ගමන් කරමින් තිබේ. ඔබ වාඩි වී සිටියත් ඔබේ ආයුෂ වාඩි වී සිටින්නේ නැත. ඔබේ ආයුෂය ගෙවි යන්නේමය. ඔබ එක තැනක හාන්සි වී සිටියාට ඔබේ ආයුෂය හාන්සි වන්නේ නැත. ආයුෂය ගෙවෙන්නේමය. ඔබ සැතපී නිදිසුව විඳිමින් සිටිද්දී පවා ඔබගේ ආයුෂය අඛණ්ඩව ගමන් කරන්නේ. මේ ජීවිතේ පින්වතුනි අපි ගත කරන හැම තප්පරයකම හැම නිමේෂයකම අපට අහිමි වෙවි යනවා අපේ ආයුෂය. ඒ අහිමි වෙවි අනේ ආයුෂෙන් අපිට තව කොච්චරක් අහිමි වෙන්න තියනවාද කියලා අපි දන්නේ. අපිට අපේ ජීවිතය ගැන ආපස්සට හැරී බලපුවාම නම් තේරෙනවා අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අම්මගේ බඩෙන් එළියට ආවට පස්සේ මෙච්චර කාලයක් අපි දැන් ආයුෂය ගෙවලා දාලා තියෙනවා කියලා. අම්මගේ බඩේ ටිකත් එක්ක එකතු කරලත් අපිට කියන්න පුළුවන් අපි අම්මගේ බඩට එන්න ඇත්තේ ඉතින් මාස 9කට 9මාරකට එක්ක 10කට කලින්නේ. එතකොට මෙච්චර කාලයක් අපි ආයුෂය ගෙව්වා කියලා අපිට කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ද පින්වතුනි ඉස්සරහට මට මෙච්චරක් තියෙනවා කියලා කියන්න බෑනේ. මේ ජීවිතය කියලා කියන්නේ අනපේක්ෂිත ජීවිතයන්නේ. කොයි තැනක කොයි විදිහකට කොයි වයසකදී කොහොම මැරෙනවාද කියලා කවුද දන්නේ?